හයි කොහොමද ඔයගොල්ලෝ හැමෝටම ඔයාලා හැමෝම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම වීඩියෝ එකක් ගෙනාවා. අද මම දවල්ට කන්න හදන්න යන්නේ. මොනවද දන්නවද හදන්නේ? අපි නිතරම කන කෑමක් තමයි හදන්නේ. පරිප්පු. ඉතින් අද මම දවල්ට කන්න හදන්නේ පරිප්පු. එහෙනම් අපි හදමු. නැත්තම් මට ක්ලාස් යන්න පරක්කු වෙනවා. ඔන්න මම පොල් ටික ගාගන්නවා. පොල් ටික ගාගත්තා. අද මෙහිට පවර් කට්. ඒක නිසා බ්ලෙන්ඩ් කරගන්න විදියක් නැහැ. මම ඉතින් අතින්ම පොල් ටික මිරික ගත්තා. මිරිකලා භාජනය වලට දාගත්තා. දැන් මම අවශ්‍ය පරිප්පු ටික ගන්නවා. අරගෙන පරිප්පු හොදගත්තා. හොදගෙන දැන් ඔන්න කරපිංච කඩාගෙන ඇවිල්ලා කරපිංච ටික එකතු කරගන්නවා. රම්පේ එකතු කරගන්න ඕනේ. සුදු ලුණු මන් ටිකක් ඉතින් ඉතුරු කරගත්ත තෙම්පරාදුව දාන්න එපයි. ලුණු ඊට පස්සේ අපි කහ එකතු කරගන්න ඕනේ. අමුතුන පහ නම් ගොඩක් දාන්න නැහැ. මිරිස් කුඩු මම මිරිස් කුඩු නම් ටිකක් වැඩියෙන් මම මිරිස් දාලා කන්න කැමති නිසා මම මිරිස් මේ හැඳි දෙකක්ම එකතු කරගත්තා. ලුණු දැන් මම දියකිරි ටික එකතු කරගන්නවා. ඉතින් තිබ්බා. දැන් මම මේක හැදෙනකන් තෙම්පරාදුව හදාගන්නයි හදන්නේ. ලුණු, සුදු ලුණු, කරපිංච, රම්පේ ඔක්කොම ටික එකතු කරලා තෙල් රත් වෙනකොට හොඳට බදින්න ඕනේ. දැන් හොඳට බැදිලා තියෙන්නේ. ඒක නිසා මම කෑලි මිරිස් කුඩු එකතු කරා. බලමු පරිප්පු එක තැම්බිලාද කියලා. නෑ, තාම නෑ. තව චුට්ටක් තියන්න ඕනේ. දැන් නම් ඔන්න තැම්බිලා. දැන් මම ඒකින්ද මිටි කිරි එකතු කරගන්නවා. මිටි කිරි එකතු කරගත්තට පස්සේ ගොඩක්ම මං හැඳි ගන්න නැහැ. අර පරිප්පු වල ඇට ගතිය යන නිසා. පොඩ්ඩක් හැඳි ගත්තා. දැන් හොඳට හරි පරිප්පු එක හරි ගිහිල්ලා තියෙන්නේ. දැන් මම පරිප්පු එකට අර හදාගත්ත තෙම්පරාදු එක ඒකත් මික්ස් කරා. දැන් පරිප්පු එක හදලා ඉවරයි. ඔන්න ඔහොම තමයි ඉතින් අද මම දවල්ට කන්න පරිප්පු එක හදාගත්තේ. හරිම ලේසි පරිප්පු හදන්න. ඔයාලා ඉතින් අද වීඩියෝ එක බලලා මගේ වීඩියෝ එක හොඳයි නම් මේ වගේ මම තව පොඩි වීඩියෝස් දානවා. ඉතින් ඒවා බලන්න කැමතියි නම් මගේ channel එක subscribe කරන්න. මට කමෙන්ට් කරන්න. එහෙනම් තව වීඩියෝ එකකින් එන්නම්. එතකන් ඔයාලා පරිස්සමෙන්